අහලා పూర్ව නිගමන වලට එන්න එපා. තේරෙන විදියට කිව්වොතින් හැන්දෑවේ 7ට ඉන්න මිනිහා නෙමෙයි 7යි 5ට ඉන්නේ. හොඳේ. ඒක මතක තියාගන්න. 7ට කියන කතාව නෙමෙයි මිනිහා 7යි 5ට කියන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සෙකුට එක වචනයක් එනවා කියන එක. ඒ කියන්නේ එක්කෙනා ගාවත් 10 දෙනා ගාවත් 1000 ගාවත් නේද? දසදහස ගාවත් එකම කතාවක් එනවා කියන එක ගැඹුරු හික්මීමක් අවබෝධයක් සහිත ප්‍රබුද්ධ මිනිසෙකුගේ ගති ලක්ෂණයක්. එහෙම නැත්තම් මිනිස්සු එක තැන රටපටලන්න ගන්නවා. අපි මේ එක සැරයක් කියන කතාවක් අහන් ඉඳලා උඩ පැනගෙන නටාගෙන නේද? සමහරුන්ට බනිනවා, අපිත් ඊළඟට සමහරුන්ව ප්‍රශංසා කරනවා. අපි ලොකු අරදක් කරගන්නේ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා එහෙම මේ එක කතාවක් දෙකක් අහලා කලබල වෙන්න එපා. මොකද ඒ කතාව කරන මිනිස්සයා ඒ સંદર્ભය එක්ක කතාවේ ස්වභාවය වෙනස් කරනවද නැද්ද? වෙනස් කරනවා. කතාවේ අන්තර්ගතයත් වෙනස් කරනවා, ටෝන් එකත් වෙනස් කරනවා නේ. සිංහා වගේ දඟලපු අය පූසෝ වෙනවා තව පිරිසක් ගාවට ගියාම. තනියෙන් කතාව පවත්තද්දී අපිට හිතෙනවා දැන් ගිහිල්ලා සිංහනාද කරයි නේද? මෙන්න මේ ඉන්නවා මීයක් වගේ අපි තල්ලු කරද්දි කියන්න කියලා මිය හැමරෙනවා. මට නම් ඕන තරම් එහෙම පුද්ගලයෝ හම්බෙලා තිනවා. මම මේක මේ භාග්‍යවතුන් වහන්සේ කියපු දේ ආයේ ප්‍රත්‍යක්ෂයි.